18ක් මට මේ ප්‍රේම සම්බන්ධයක් තිබුණාට පස්සේ තමයි මම ඒ කියන්නේ විවාහ වෙන්නේ. කවුරු හරි හිතනවානේ මෙයා මාර ලස්සනයි. එහෙම කියලා අපිට බියුටි ක්වීන් කෙනෙක් මනින්න බෑ අයියේ. ටෙලිනාට්‍යයට මට හරිම අහම්බෙන් තමයි මට ඒ කියන්නේ ආරාධනාවක් ලැබුණේ. පෞල් ජීවිතේ තමයි ඒ කියන්නේ මුල් තැන. ඒ සමු ගැනීමක් කියලා ආය ලංකාවට යනවා. මොන සුව පණිවිඩයක් ඉතින් ලංකාවේ සකුන්තලට ආදරය කරපු ආදරණීය ප්‍රේක්ෂකයන්ට. විදේශගත අප්‍රේම ආදරණීය ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැහෙන රිද්මය. හද ගැස්ම. අයිවන් අද ගැලරි ටීවී තවත් සුවිශේෂී කියන්නේ විශේෂ පුද්ගලෙක් හොයාගෙන ආවා. ගොඩාක් කලාතුරකින් හම්බෙන දක්ෂතාවයක් ඇයට හිමි. හැබැයි ඇය ලංකාවේ ප්‍රවීණ කලා ශිල්පිනියක්, රංගන ශිල්පිනියක්, ඒ වගේම නිරූපණ ශිල්පිනියක්. දැන් ඉන්නේ ඉතාලියේ. අයිවන් ඉමායා ලියනගේ. අයිවන් අයියේ. ඉමායා ගැන කතා කරනකොට මම කැමති මුල ඉඳලම කතා බහ කරන්න හේතුව තමයි රස බර බොහෝ කතාන්දර තියෙනවා ඇතුලේ බොහෝ දෙනෙක් හොයපු චරිතයක් බවට පත් වුණා. ඒ නිසාම තමයි ගැලරි නාලිකාව ඉතාමත් විශේෂයෙන්ම ආරාධනා කර ඇයට අපිත් එක්ක මේ කතා බහට එකතු වෙන්න කියලා. ඉමායා අපි කතාව පටන් ගන්න ඉස්සෙල්ලා මම කැමති දැනගන්න කොහොමද පාසල් ජීවිතය ගැන කතා කරත්. පාසල් ජීවිතේ කතා කරත් අයියේ මම වෙන්නපුව තමයි මගේ ගම. ඉතින් වෙන්නපුව හෝලි ෆැමිලි කොන්වෙන්ට් එක තමයි මගේ පාසල. ඉතින් පාසල් කාලේ ගොඩක් මේ අපේ කියන්නේ පාසලේ රංගපෑම රංගන ශාස්ත්‍රය පැත්තට දේවල් තිබුණේ නැහැ ඇත්තටම. නමුත් මම ඒ කාලේ ගොඩක් දක්ෂයි මේ ලියන දේවල් වලට ගොඩක්. ඉතින් ওই විදිහට තමයි පාසල් කාලේ ගත වෙන්නේ. අම්මල තාත්තලා අම්මයි තාත්තයි මමයි මල්ලි ඉන්නේ. තාත්තා මාතර කෙනෙක්. එතකොට අම්මා වෙන්නප්පුවේ. අම්මගේ ගම තමයි වෙන්නප්පුව. එතකොට දැන් අපි ඉස්සල්ලාම දන්නේ රූප රාජිනියක් වුණා කියන එක තමයි. කියන්නේ රූප රාජිනී තරගෙන් කිරුළු පලන් රංගන ශිල්පිනියක් තමයි මේ. එතකොට කී පාරක් කිරුළු පැලඳුවාද? ඒක මොනවද කියලා කිව්වොත්. ඇත්තටම මුලින්ම මට කිරුළක් ලැබෙන්නේ මිස් අර්ත් ශ්‍රී ලංකා දෙරණ නාලිකාවේ තමා සංවිධානය කරන්නේ. ඊට පස්සේ මම ජයග්‍රහණය කරා මිස් ග්ලෝබල් බියුටි ක්වීන් කියන තරගය. ඉතින් ඒක පැවැත්වුවේ වාසනා දන්තනාරායන අපේ ප්‍රවීණ නිරූපණ ශිල්පිනිය. ඉතින් ඊට ඒගොල්ලන්ගෙම තව පැෂන් එකක මම ජයග්‍රහණය කරා මිස් ඒෂියා ඉන්ටර්නැෂනල් කියලා. නමුත් ඒ තරගේ මට ජාත්‍යන්තර තරගයට සහභාගී වෙන්න බැරි වුණා. ඒකට හේතුව තමයි ඒක චීනයේ තමයි පැවැත්ුනේ. මගේ වීසා පොඩි ප්‍රශ්නයක් නිසා මට හරි කාලේදී ඒ තරගයට සහභාගී වෙන්න බැරුව ගියා. නමුත් මට හරි විදිහට කිව්වොත් කිරුළු දෙකක් තියෙනවා. හැබැයි ජාත්‍යන්තරයට ඔන්න මෙන්න ඒ කිරුළක් අය වුණා මොකක් කර හේතුවක් නිසා වෙයි. ඒකත් එක්කම දැන් ඔබ දැන් රංගන ශිල්පිනියක් බවට පත් වුණා. කොහොමද ඒ වාතාවරණය කියන්නේ? ඒ තැනට පත් වෙන්න මොන වගේ අවස්ථාවක්ද හේතු වුනේ? ඒකයි ඇත්තටම මෙහෙමයි. දැන් මම මිස් අර්ත් ශ්‍රී ලංකා ජයග්‍රහණය කරාට පස්සේ يعني මගේ ජීවිතේ එතන තමයි අපි කියන්නේ ටර්නින් පොයින්ට් එක කියලා. මගේ හැරවුම් ලක්ෂ්‍ය ජීවිතේ. ඉතින් මම ජයග්‍රහණය කරාට පස්සේ ඇත්තට මම හිතාගන්න මම බලාපොරොත්තු නොවුණු විදියට ඉතාම ජනප්‍රියත්වයක් මට ලැබුණා. ඉතින් මම ජයග්‍රහණය ලැබලා පහුවෙනිදා ඉඳන්ම ගොඩක් මගේ ඡායාරූප පත්තරවල පළ වුණා. මුල් පිටු සැරසුණා මගේ රූපයෙන්. ඉතින් ඊට අමතරව පේපර් ආටිකල් මේ හැම දෙයක්ම ඒ කියන්නේ වෙනකොට මට ආරාධනාවක් ලැබුණා මගේ කවර් පේජ් එකක් ඒ කියන්නේ මුල් පිටුවක් දැකලා මේ විදිහට රංගපෑමට සම්බන්ධ වෙන්න රංගනයට කැමතිද කියලා. ඉතින් ඒ විදිහට තමයි මගේ රංගන ජීවිතය ආරම්භ වෙන්නේ. ඒකත් එක්කම මේ ලංකාවේ ආදරය කරපු චරිතයක්. ඒ කියන්නේ විවිධ චරිත රංගපෑවා විවිධ නාට්‍යවල. ඒ වුණාට මම කැමති මිනිසුන් ආදරෙන් කරපු චරිතය ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් එතනත් අර මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂය කිව්වොත් හරි ඇත්තටම. ඒ කියන්නේ මම ටෙලිනාට්‍ය කිහිපයක් මම රංගනෙන් දායක වෙලා තියෙනවා. නාට්‍ය කීයක් විතර? මම හිතනවා මම ඒ කෙටි කාලේ ටෙලිනාට්‍ය 5ක විතර රංගනෙන් දායකත්වයේ දැක්වුවා. එතනින් මට හම්බුණු සුවිශේෂීම චරිතයක් තමයි සකුන්තලා කියන චරිතය. දෙරණ නාලිකාවේ විකාශනය වුණු මුතුකුඩ කියන ටෙලිඩ්‍රාමා එක. ඉතින් මේ ටෙලිනාට්‍යයට මට හරිම අහම්බෙන් තමයි මට ඒ කියන්නේ ආරාධනාවක් ලැබුණේ. මේ වගේ මේ දෙයක් තියෙනවා මෙහි මේ ටෙලිනාට්‍ය සහාය අධ්‍යක්ෂකවරයා තමයි මට කතා කරලා කිව්වා නංගි මේ වගේ වැඩක් තියෙනවා කැමතිද මේක ප්‍රධාන චරිතයක් කරන්න කැමතිද මේ වගේ පොඩි උඩරට අර අපේ ඉංග්‍රීසි පාලනය කාලේ
1918 ඔය වගේ කාල අතරතුර තියෙන චරිතයක්. කියන්නේ මම ඉතින් ස්ක්‍රිප්ට් එක බලපුවම ඇත්තටම ලොකු අභියෝගයක් වුණා. ඒකේ පෙනුම, අපේ භාෂාව, හැසිරවීම, ඉතින් ඒ හැම දෙයක්ම ඒ කියන්නේ අපි සාමාන්‍ය ජීවිතේ රංගපානවට වඩා සුවිශේෂී චරිතයක්. ඒ කියන්නේ ඉතිහාසය ගැන කතා කරන ඉතිහාසයේ හිටපු වීර කාන්තාවක්. ඉතින් ඒ හින්දා මට චුට්ටක් ඒ කියන්නේ පොඩි බයකුත් හිතුණා මට මේක කරගන්න පුළුවන් වේද කියලා. නමුත් හරි ආසාවෙන් බාරගත්තා සහ ජනතාව ඉතාමත් ඉහලින් ආදරයෙන් පිළිගත්ත චරිතයක් සකුන්තලා මැණිකේ කියලා කියන්නේ. මුතුකුඩු නාට්‍යයේ සකුන්තලා කිව්වම කවුරුත් දන්නේ නැති චරිතයක් නෙවෙයි. ඇත්තටම ඇයට දැන් හිමායා කියනකට වඩා මිනිස්සු අපේ ආදරණීය ප්‍රේක්ෂකයෝ කතා කරේ සකුන්තලා කියන චරිතේ. ඇය ඒ කාලේ මං කියන්නේ දැන් අවුරුදු කීයක් විතර යනවද? ඒක විකාශන වුණේ 2016 තමයි. 16 වගේ නේද? ඒකට ඔයා ඉතාලියට ආවේ කොයි කාලේ? මම ඉතාලියට එන්නේ හරියටම 2019 වර්ෂයේ දෙසැම්බර් 29 මගේ උපන්දිනේ දවසේමයි. එතකොට මම මේක අහන්න මේ වර්ෂ අහන්න හේතුව තමයි ඇය ලංකාවේ ජනප්‍රියත්වයටම පත්වීගෙන එන මිනිසුන්ගේ අපේ ප්‍රේක්ෂකයන්ගේ ආදරයටම පාත්‍ර වෙන වකවානුවක් තුළ තමයි ඇය ඉතාලියට එන්නේ. ඒ නිසා තමයි මම මේ වසර පිළිබඳව ඇයගෙන් ඇහුවේ. දැන් ඉන්නේ ඉතාලියේ. ලංකාවේ ජනප්‍රිය නිලියක් බවට පත්වීගෙන එන අවධියක ආදරය ලැබෙන අවධියක ඉතාලියට එනකොට මොකද හිතුනේ? ඉතින් ඇත්තටමයි ඒක කිව්වොත් එතරම් මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් තමයි ඇත්තටම කිව්වොත්. මොකද මම ඒ වෙනකොට විකාශනය වෙමින් තිබුණා ටෙලි නාට්‍යයක් සිරස නාලිකාවේ. වෙනකොටත් රූපගත කිරීම සිදු වෙමින් තිබුණේ. ඉතින් මගේ ජීවිතේ කියන්නේ පෞද්ගලික කාරණා කිහිපයක් තිබුණා. ඒ කියන්නේ මගේ ඒ කාලේ ඉඳන්ම මගේ ජීවිතේ තිබුණේ මේ පෞල් ජීවිතේ තමයි. ඒ කියන්නේ මුල් තැන මම ඒ කියන්නේ පෞල තමයි ලස්සනට රැක ගන්න ඕන, මම ලස්සන විවාහ ජීවිතයක් ගත කරන්න ඕන කියන දේ මට ඒ කියන්නේ මගේ පොඩි කාලේ ඉඳන්ම මගේ තිබ්බ දෙයක්. එතකොට මම රංගන ශාස්ත්‍රයට, නිරූපණ ශාස්ත්‍රයට එද්දී උනත් ඒ කියන්නේ ඒ මගේ වෘත්තිය නිසා මගේ ඒ කියන්නේ විවාහ ජීවිතේට ඒ කියන්නේ පෞල් ජීවිතේට බාධාවක් නොකර ගන්න ඕන කියන දේ මගේ කාලේ ඉඳන්ම තිබුණා. නමුත් ඒ කියන්නේ ඒ කටයුතු නවත්තන්න නෙමෙයි. මොකද මගේ සැමියා මම අවුරුදු 18ක් මට මේ ප්‍රේම සම්බන්ධයක් තිබුණාට පස්සේ තමයි මම ඒ කියන්නේ විවාහ වෙන්නේ මගේ එක වයසේ අපි දෙන්න. ඉතින් ඔහුගෙන් උනත් මට එහෙම තහනමක් තිබුණේ නැහැ. ඔයා මේක කරන්න එපා. ඒ වගේ කියන්නේ මොනවාද සීමාවන් දාලා තිබුණේ නැහැ. නමුත් ඒ මොහොතේදී අපි විවාහ වෙනවා. විවාහ වෙලා ඉතින් අර මං කිව්වා වගේ පෞල් ජීවිතේට කසාද ජීවිතේට මුල් තැන දෙන්න ඕනේ හින්දා මොකද මගේ හිතේ තිබුණේ දැන් එයා මෙහි ජීවත් වෙන කෙනෙක්. මෙහි රැකියාව කරන ඉතාලියේ ජීවත් වෙන කෙනෙක් ස්ථිර පදිංචිය තියෙන. ඒතකොට මම ලංකාවේ යා මෙහි ඉන්න එක මම හිතුවා ඒක සුදුසු නැහැ කියලා. ඉතින් ඇත්තටම ඉතින් ඒ නිසා තමයි ඉතින් අර වගේ ඇත්තටම මගේ රූපගත කිරීම සිදුවෙමින් තිබ්බ චරිතයකටත් වෙන රංගන ශිල්පිනියක්ව ආදේශ කරලා විවාහයෙන් පස්සේ මෙහි ආවේ. ඒ කියන්නේ මේ කලාවයි ස්වාමියාවයි තෝරගන්න කිව්වම ඉමාය තෝරගෙන තියෙන්නේ කලාව පොඩ්ඩක් පැත්තකට දාලා ස්වාමියා කියන්නේ පෞල් ජීවිතේට මුල් තැන දීලා. ඉතින් ඒ ජනප්‍රියත්වයත් එක්ක එනකොට දැන් ඉතාලියේ ඉන්නකොට මේ වසර ගණනාවක් වෙනවා. දැන් මොකද හිතෙන්නේ? ඇත්තටම අයියේ ඒක ගැන කියනවා නම් ඇත්තටම ඒක කියන්නේ දුකක් නැහැ කියන්න බෑ. ඇත්තටම මොකද මම කියන්නේ හැම කෙනෙකුටම මම හිතනවා ලැබෙන්නේ නැති අවස්ථාවක් තමයි රූ රැජිනක් වෙන එක. එතනින් එහාට රංගන ශාස්ත්‍රය, නිරූපණ ශාස්ත්‍රය නියැලෙන එක, ජනතාවගේ සාමාන්‍ය ජනතාවගේ ආදරය දිනා ගන්න එක මේක හැම කෙනෙකුටම ලැබෙන දෙයක් නෙමෙයි. නමුත් එතනදී අයියා කියනවා වගේ මම ආදරය කියන දේ එහෙම නැත්නම් මගේ ස්වාමියාව සැමියාව තෝරගෙන තමයි මම මෙහි ආවේ. කියන්නේ ප්‍රථම ප්‍රේමද ඒක? ඔව්. වටිනා මේක ඔය දෙයක් වෙනකොට. ඔව් ඉතින් අවුරුදු ගාණක් ඒ කියන්නේ මම ආදරය කරපු කෙනා. ඉතින් එතනදී මම එයාව තෝර ගන්නවා. නමුත් මෙහෙට ආවට පස්සේ ඒ කියන්නේ ජීවිතේ ඒ කියන්නේ හරි ඒ කියන්නේ වෙනස් වෙනවා. හේතුව දැන් අපි ලංකාවේ ජීවත් වෙන විදිය නෙමෙයි මෙහෙ. ඇත්තටම ඒ කියන්නේ ලංකාවේ අපි ඒ කියන්නේ අපේ ජීවිතේ තිබුණේ අපි මිනිස්සුන්ගෙන් ආදරය හම්බෙනවා. අපි ඒ කියන්නේ සිනමා උළෙලවල් වලට අපි රූපගත කිරීමට ওই විදියට තමයි. එහෙම නැත්නම් දැන් මම ගොඩක්ම ජිම් එකේ කාලේ ගත කරන ওই වගේ තමයි මගේ ජීවිතේ. ෆොටෝ ගන්න එනවා අනිවාර්යයෙන්. ඒ කියන්නේ විශේෂයෙන්ම කියන්න ඕනේ ජනතාවගේ ආදරය ගොඩක් ලැබෙමින් තිබුණු මොහොතක මම මෙහෙට එන්නේ. ඉතින් මෙහෙට ඇවිල්ලා එනකොට ඇත්තටම ඉතින් දුකක් තිබුණ නැහැ කියන්න බෑ. ඇත්තටම දුකක් තිබුණා. ඒ කියන්නේ ජීවිතේ හාත්පසින්ම වෙනස් වුණා. එතකොට මොකද අර ලංකාවේ ලැබෙන දේවල් මෙහෙ එහෙම ලැබෙන්නේ නැහැ. මෙහෙ රංගන ශිල්පියා නෙමෙයි කවුරු මෙහෙ ආවත් ඉතින් එකම විදිහට තමයි ඒ සැලකීම ලැබෙන්නේ. ඉතින් නමුත් මම
මෙහෙ ආවට පස්සේ පොඩක් නිහඬ පොඩ්ඩක් නෙමේ දැන් මේ දෙසැම්බර්වට මම අවුරුදු 5ක විතර කාලයක් මෙහෙ ඇවිල්ලා. නමුත් ඒ කාලය අතරතුරදී මම පොඩක් මගේ පෞල් ජීවිතේට මූලිකත්වය දීලා පොඩක් නිහඬව හිටියා. නමුත් ඒ නිහඬතාවයත් එක්ක මිනිස්සුන්ට මම අමතක වෙලත් ගියා. ඉතින් ඊට පස්සේ මට දුව හම්බුණා. ඊළඟට පුතාව හම්බුණා. ඉතින් ඊට පස්සේ මම සුදුසු කාලයක් එනකම් මම ඒ කියන්නේ මේ ඉතාලිය කියන රටේ අපේ ශ්‍රී ලාංකීය ජනතාව මොනවාද කරන්න කියන දේ අවධානයෙන් බලාගෙන ඉන්න මට ලොකු කාලයක් ලැබුණා. ඒ වගේම මම ඒ කියන්නේ මගේ ඔළුවේ මම ලොකු සැලසුමක් එක්ක මම කල්පනාකාරීව පොඩක් බලාගෙන හිටියා. මොනවාද මෙහෙ වෙන්නේ? ඒ කියන්නේ මට මොන විදිහටද මට කම්බැක් එකක් දෙන්න පුළුවන් කියන දේ මම බලාගෙන හිටියා. හැබැයි ඒ කතාවත් එක්ක මම පොඩි බාධාවක් කරන දැන් වසර 5ක නිහඬතාවයත් එක්ක මේ ශ්‍රී ලාංකීය ජනතාව වගේම මේ ඉතාලියේ වගේ වෙනත් රටවල් වල ඇයව දන්න ඇගේ සකුන්තලාට ආදරය කරපු මිනිස්සු ඉන්න රටක මිනිස්සු හෙව්වා කොහෙද මේ ඉමාය ගියේ? මොකද එකවරම උනේ මේ නාට්‍යක මගින් ආය පාරක් ඒ රංගන ශිල්පිනිය ගියාම ආය නැති වෙනවා. ඊට පස්සේ අසර 5ක යම්කිසි නිහඬ භාවයක් තියෙනවා. හැබැයි ඔබ කතා කරන එනකොට ලංකාවේ මිනිස්සු ඉතාලියේ ඉන්න මිනිස්සු ගැන යම්කිසි අවබෝධයක් ලබන වකවානුක ඉන්නවා කියලා. මොකක්ද ඒකෙන් තේරෙන්නේ? මොකක්ද ඒකේ ඒ කතාවේ මොකක් හරි ගැඹුරු අදහසක් තියෙනවා කියලා මට දැනෙනවා. මොකක්ද ඒ කියන්න උත්සාහ කරන්නේ? ඉතින් අය මෙහෙමයි. ඇත්තටම කිව්වොත් අර දැන් මං ඉස්සෙල්ලා කිව්ව වගේ මම බලාගෙන හිටියා. කියන්නේ ශ්‍රී ලාංකිකයෝ වුණත් මම දැකපු දේ අපේ දැන් අපි ලංකාවේ ජීවත් වෙන දේ අපි හැමෝම මෙහෙත් ඉන්න ශ්‍රී ලාංකිකයෝ. නමුත් අපි ලංකාවේ මේ ශ්‍රී ලාංකිකයෝ ජීවත් වෙන විදිහයි මෙහෙ ජීවත් වෙන විදිහයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ වගේම තමයි මේ මිලානෝ නගරේ හරි තරගකාරීත්වයක් මම දකිනවා. ඒ කියන්නේ ඒ තරගකාරීත්වයට වැටෙන්නේ නැත්නම් අපිට පැවැත්මක් නැහැ. එතකොට මම කල්පනා කරා දැන් මම මෙහෙට ආවා. මම නිහඬව හිටියා. නමුත් මගේ තියෙන ඒ කියන්නේ මම ලබාගත් අත්දැකීම් වලින් ඒ කියන්නේ මට යම්කිසි හැකියාවක් තියෙනවා නම් ඒ දේවල් වලින් මට තව කෙනෙකුට ඒ හැකියාව දෙන්න පුළුවන් නම් තව උදව්වක් මොන හරි දෙන්න පුළුවන් නම් ඒ කියන්නේ දැන් මම බියුටි ක්වීන් කෙනෙක් විදිහට රූරයිජනක් විදිහට ඇත්තටම දැන් අය රූරයිජනක් කියලා කියන්නේ අපේ රූපය ලස්සන වීමම නෙමෙයි. එතනින් එහාට ලොකු පරාසයක් තියෙනවා ඒ දේවල් ගැන. ඔබ ඒ ගැන විශේෂයෙන්ම දන්න කෙනෙක්. ඒ කියන්නේ දෙවාරක් දෙවෙනි වතාවටත් කිරුළු පළඳලා ඒකේ තිබ්බ අත්දැකීම් එක්ක ඔබ කතා කරා. අනිවාර්යයෙන්. එතකොට අය දැන් මම කල්පනා කරා මේ තියෙන දේවල් එක්ක මම කවදා හරි නිහඬව මැරිලා ගියොත් ඒක හරි අපරාධයි. මම මේ සමාජයට මැරෙන්න කලින් මගේ හැකියාවක් දෙවියන් වහන්සේ මට දීලා තියෙනවා නම් මම ලබාගත්තු යම්කිසි අත්දැකීම් තියෙනවා නම් ඒ දේ මම තව කාට හරි දෙන්න ඕන කියන දේ මම කල්පනා කරමින් සැලසුම් කරමින් තමයි මම පොඩක් නිහඬව බලාගෙන හිටියේ මෙහෙ වෙන්නේ මොකක්ද මේ රට තුල සිද්ධ වෙන්නේ මේ සමාජයේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. ඉතින් ඊට පස්සේ මම හිතනවා මම සුදුසු වෙලා වෙනකම් මම බලාගෙන හිටියා. ඉතින් මම හිතනවා දැන් සුදුසු වෙලාව ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් අයියා මම මොකද්ද මේ සුදුසු වෙලාව? මම මේ කල්පනා කරන්නේ කොයි වෙලෙද මේක කියන්නේ කියලා. මොකද්ද මේ සුදුසු වෙලාවේදී මොකද්ද මේ එළියට දාන්න යන වැඩේ? ඔව් අයියේ. ඉතින් ලබන අවුරුද්දේ හරියටම ජනවාරි 1 වෙනිදා සුබ මොහොතින් අලුත් නවසරේ මම පටන් ගන්න ඉන්නවා බියුටි පැෂන්ට් එකක්. මිස් ඇන්ඩ් මිසිස්. ඉතින් මම කියන්නේ ඇත්තටම මම ආදරෙන් මතක් කරන්න ඕන මම මේ දෙයට එන්න කලින් මෙහෙ කීප දෙනෙක්ම මේ තරඟාවලි පවත්වනවා. ඒ කියන්නේ මම ඒගොල්ලන් ආදරෙන් මතක් කරනවා අපේ මිලානෝ නගරේ ගත්තම අපේ සුනේත්‍ර අක්කා, ඒ වගේම සුරේක අක්කා, ඒ වගේම තමයි අපේ වෙරෝනා වල උද්දිමා, ඒ වගේම රෝම් වල බියංකා අක්කා. ඉතින් වෙරෝනා ඉස්සර පැජන්ට් එකක් කරා මට මතක හැටියට ඉෂියා අක්කා, ඒ වගේම මිලානෝ වල වැලන්තිනා. මේ වගේ කීප දෙනෙක් මේ කටයුත්ත කරගෙන යනවා. මම ආදරෙන් ඒගොල්ලන්ව මතක් කරනවා. මට කලින් ඒගොල්ලෝ මේ දෙයට අත ගහපු අය. ඉතින් දැන් ඒ වැඩේට දැන් මමත් මුල පුරන්න බලාගෙන ඉන්නවා. ඒකට හේතුව අයියේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ තියෙන අත්දැකීම් ජාත්‍යන්තර තරඟයක සිද්ධ වෙන්නේ මොකක්ද? බියුටි ක්වීන් කෙනෙක් කියන්නේ කවුද? එතකොට අපි දැන් අපේ රටේ අපි බියුටි පැජන්ට් එකක් පවත්වන ක්වොලිටි එක අපි කියනවා ඒ ප්‍රමිතිය මොන විදිහටද අපි බියුටි ක්වීන් කෙනෙක් එළියට දාන්න ඕන. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ කෙනා ලස්සන කෙනෙක් විතරක් නෙමෙයි. ඒ කෙනාගේ බුද්ධි මට්ටම, හැකියාව සහ විශේෂයෙන්ම පෞරුෂය මොකක්ද අතිශයම වැදගත් මේ දේවල්. දැන් අපි කවුරු හරි හිතනවානේ මෙයා මාර ලස්සනයි. එහෙම කියලා අපිට බියුටි ක්වීන් කෙනෙක්ව මනින්න බෑ අයියේ. මොකද අපි ජාත්‍යන්තර තරගයට යනකොට ලෝකයේ ඉතාමත් බලවත් රටවල ඉතාමත් ලස්සන, උගත්, බුද්ධිමත්, පෞරුෂමත් කාන්තාවන් එතනට එන්නේ. එතකොට අපිට නිකන් සාමාන්‍ය කෙනෙක් කාන්තාවක් විදිහට ගිහලා එතන තරඟ වදින්න බෑ. අපිට අපේ ලංකාව කියන නාමය ජාත්‍යන්තරයට අරන් යන්න නම් අපි ඒ තරම්ම
බලවත් වෙන්න ඕන. ඉතින් මං හිතනවා මගේ තියෙන අත්දැකීම් වලින් මගේ ශාස්ත්‍රය මම නියලුණු ශාස්ත්‍රය මට අත්දැකීම් තියෙන ශාස්ත්‍රය මම දැකපු ශාස්ත්‍රය. ඉතින් මං හිතනවා මට මේක හොඳ විදියට කරගන්න මම බලාපොරොත්තු වෙනවා සහ මේ තරඟයේදී අයියේ මිස් සහ මිසස් විවාහක කාන්තාවන් සහ අවිවාහක දෙගොල්ලොම තරඟයට සහභාගී වෙන්න පුළුවන්. මෙයාලගෙන් අවිවාහක ජයග්‍රාහිකාව සහ විවාහක ජයග්‍රාහිකාව අපි ජාත්‍යන්තර තරඟ දෙකකට යවනවා ශ්‍රී ලංකාව නියෝජනය කරලා. ඉතින් ඒ නිසාම මම බලාපොරොත්තු වෙනවා මේ තරඟය ඉතාමත් ගුණාත්මක භාවයෙන් ප්‍රමිතියකට කරන්න පුළුවන් වෙයි සහ මම කරන්න උත්සාහ කරනවා. එකට සුවපතනවා විශේෂයෙන්ම මේ ලංකාවේ ඉඳලා මෙහෙට ආවට පස්සේ දැන් වසර ගණනාවක් එනවා. ලංකාවෙන් ආරාධනා හැම ලැබුණ නැද්ද? තව රංගන ශිල්පිනියක් හැටියට මේ රංගනේ දායක වෙන්න මොන හරි නාට්‍යයක් හම්බුනේ නැද්ද? ඇත්තටම අයියේ මේ ඒකත් අපි ප්ලෑන් කරගෙන ඉන්නවා චිත්‍රපටියක්. ඒ කියන්නේ ඉතාමත් දෙවන්ත අධ්‍යක්ෂකවරයෙක් පරාක්‍රම නිරිගැල්ල සර්ගේ. ඒ කියන්නේ මම හිතන්නේ යශෝරාවේ වගේ දෙවන්ත නිර්මාණයන් කරපු මම ඒ කියන්නේ ඉතාමත් මම සන්තෝෂ වෙනවා සහ ඒක ආදරෙන් මතක් කරනවා. ඒ වගේ කෙනෙක් එක්ක මං ජීවිතුන් අතර ඉන්නකොට මට ඒ වගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබීමම ඉතාමත් මගේ ඒ කියන්නේ පිනක් වාසනාවක් කියලා. ඉතින් අපි සැලසුම් කරගෙන යනවා තව වසරකින් වගේ ඒ චිත්‍රපටිය කියන්නේ නිපදවන්න. ඉතින් ඒකට තමා මං ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නේ. ඉතින් මං හිතනවා එතනත් මගේ හොඳ කම්බැක් එකක් දෙන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ රූපගත කිරීම කරන්නේ ලංකාවේ මේ? ලංකාවේ ශ්‍රී ලංකාවේ. එතකොට සමු ගැනීමක් කියලා ආයෙ ලංකාවට යනවා. ඔන්න සුව පණිවිඩයක් ඉතින් ලංකාවේ මෙයා මේ කියන්නේ අපේ සකුන්තලට ආදරය කරපු ආදරණීය ප්‍රේක්ෂකයන්ට ඔන්න ලබන වසරේ නැත්නම් අපි දන්නේ මං හිතන වසරේ පස්සේ ඇය එනවා ලංකාවට ඉතින් බලාගෙන ඉන්න. ඇගේ නැවත වතාවක් එකේ රංගන දායකත්වයේ ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ලංකාවේ කලාකාරණයක් හැටියට දැන් ඔබ ඉන්නේ ඉතාලියේ. ඉතාලියේ කලාවයි ලංකාවේ කලාවයි සංසන්දනය කරන්න හරි අමාරුයි. ඒ වුණාට මොන වගේ වෙනසක්ද ඔබ දකින්නේ මේ තුල? එතනදී අයියේ ඇත්තටම කියන්න ඕන දැන් අපේ ලංකාව ගත්තම අපි හිතනවා මේ දක්ෂයෝ නැද්ද කියලා. ඇත්තටම එහෙම දෙයක් නෙමෙයි. එතනදී මම දකින්නේ ඇත්තටම දැන් අපේ කලා ශාස්ත්‍රය ගත්තම ඕන තරම් දක්ෂයෝ ඉන්නවා. දැන් තිර පිටපතක් ගත්තොත් අලුතෙන් දේවල් හිතලා ලියන්න පුළුවන් අය ඕන තරම් ඉන්නවා. අධ්‍යක්ෂකවරු ගත්තොත් තරුණ අලුතෙන් හිතන්න පුළුවන්, ඒ කියන්නේ අද කාලයට ගැලපෙන දේවල් එළියට දාන්න පුළුවන් අධ්‍යක්ෂකවරු ඉන්නවා. නමුත් එතනදී තියෙන ප්‍රශ්නයක් විදිහට මම දකින්නේ දැන් හිතන්නකෝ අපි පාසල් මට්ටමින් ගත්තත් දැන් පාසලේ නව නිර්මාණ කරන සිසු සිසුවියෝ අපි දකින්න ඕන තරම්. නමුත් මෙතනදී ඒ අයට එහෙම නැත්නම් අපේ රටේ සිද්ධ වෙන ප්‍රශ්නේ මේ නියම කෙනාට සුදුසු තැන ලැබෙන්නේ නැහැ. ඒ කෙනාට යම්කිසි අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අලුත් නිර්මාණයක් ගේන කෙනෙකුට අලුතෙන් අදහසක් ගේන කෙනෙක්ව ඒ කියන්නේ ගණන් ගන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තමයි මම ඇත්තටම දකින්නේ. එහෙම නැතුව අපේ රටේ දක්ෂයෝ නැහැ කියන්න බෑ අයියේ. ඒ වගේම දැන් අපිට හිතනවා අපිට තාක්ෂණික ප්‍රශ්නකුත් තියෙනවා. ඒ කියන්නේ මොන තරම් අපි අප්ඩේට් වුණත් දැන් අපිට ඉන්දියාවේ සිනමාවත් එක්ක අපිට හැප්පෙන්න බැහැ කියලාම මම කියන්නේ නැහැ. නමුත් එතනදී අපිට මූල්‍යමය ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ වගේම තාක්ෂණික ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් අපේ රටේ ඕන තරම් දක්ෂයෝ ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට ගත්තම දැන් ඔය බියුටි ක්වීන් කෙනෙක් වුණත් ඒගොල්ලෝ ජාත්‍යන්තර තරඟයට යනකොට අයියේ කිසිම අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ ඒගොල්ලන්ට. රජයෙන් වුණත් කිසිම අනුග්‍රහයක් ලැබෙන්නේ. එතකොට අපි අපේ මේ ශ්‍රී ලංකාව කියන නාමය ජාත්‍යන්තරයට අරගෙන යන්නේ අපේම පෞද්ගලික වියදමක් දරාගෙන. ඉතින් එතනදී මම හිතනවා දැන් බියුටි ක්වීන්ස්ලම ගන්න ඕනේ නැහැ. අපි ගන්නකෝ මේ ජාත්‍යන්තර තරඟවලට ක්‍රීඩාවෙන් යන අය. ඉතින් අතිශය මේ දුෂ්කර පැතිවල හරිම අමාරුවෙන් පුහුණු වීම කරලා ඒ තරඟවලට යන්න බලාපොරොත්තු වෙන ඉන්න ඉතාමත් දක්ෂයි ඉන්නවා. ඒ වුණාට ඒගොල්ලන්ට මේ අනුග්‍රහය දෙන්න කෙනෙක් නැහැ. අත දෙන්න කෙනෙක් නැහැ. ඉතින් ඔය වගේ ප්‍රශ්නයක් දකිනවා මම ලංකාවේ තුලේ. ඔය ප්‍රශ්නේ විසඳුණා නම් මං හිතනවා මොකද මම ජාත්‍යන්තර තරඟවල දැකපු දේ ඒ රටවල් වල හැම දෙයකටම අනුග්‍රහය දීලා තමයි ඒ තරඟ වලට යොමු කරන්නේ. නමුත් අපි යනවා අපිට ඇත්තටම අපිට පෞද්ගලික වියදමක් දරා ගන්න අය ලොකුවට බෑ. ඒ කියන්නේ අපි ඒ අනිත් රටවල් වල ඒ තියෙන ඒ කියන්නේ ඒගොල්ලන්ට රජයෙන් දීලා තියෙන දේ අපිට පෞද්ගලිකව දරාගෙන අපිට යන්න බෑ. නමුත් මම හිතනවා අපේ රට ඇතුලේ ඒ සුදුසු කෙනාට සුදුසු තැන දෙනවා නම් දක්ෂයාට යම්කිසි අනුග්‍රහයක් අතහිත දෙනවා නම් පොඩි පුෂ් එකක් දෙනවා නම් මං හිතනවා අපේ ලංකාවේ මේ තියෙන තත්ත්වය සිනමාව පැත්තෙන් එතකොට බියුටි ක්වීන්ස්ලාගේ ඒ පැත්ත ඒ වගේම ක්‍රීඩා පැත්ත මේ හැම දෙයකින්ම මං හිතනවා ඉතාමත් ජයග්‍රහණ අපේ රටට අරන් එන්න පුළුවන් වෙයි කියලා. දැන් ඇත්තටම ඉමාය කියන වගේ මම විශේෂයෙන්ම කියන්නට ඕනේ මේ ලංකාවේ
ලෝකය දිනන්න පුළුවන් දක්ෂයෝ ඉන්නවා. ලෝකය ජයගන්න පුළුවන් ඒ වගේම අපි පුංචි රට ලෝකෙට ගෙනියන්න පුළුවන් දක්ෂතා තියෙන අය ඉන්නවා. ඒ නිසා අපි ආරාධනා කරනවා අපේ මේ වගකීම් දරන මිනිසුන්ට මේ කලාකරුවන්ට මේ දක්ෂතා තියෙන මිනිසුන්ට අතහිත දෙන්න. එතකොට අපේ රට ලෝකෙට ගෙනියන්නට පුළුවන්. එවිට අපේ රට ගැන කතා කරાવી. එතකොට ඒ රට බලන මිනිස්සු ඒවි. මේක නිකන් චේන් එකක් වගේ අපිට එකතු කරන්න පුළුවන්. ඒ නිසා කුහකකම් නැතුව, ඉරිසියාකම් නැතුව අපේ මිනිසුන්ට අපිම අත දෙන්නට ඕනේ. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ ඉමායාගේ පණිවිඩයත් එක්කම ගැලරි ටීවීත් ආරාධනා කරනවා. අපේ ආදරණීය මේ කලාකරුවන්ට දක්ෂතා තියෙන පුංචි වැඩිමහල් හැම කෙනාටම යම්කිසි අතහිතක් දීමක් දීලා ඔවුන්ගේ දක්ෂතා අගය කරලා මේ ලෝකෙට ගෙනියන්න අවකාශ ලබා දෙන්න කියලා. මොන වගේ පණිවිඩයක්ද සමාජගත කරන්නට ඔබ බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම අය මුලින්ම ඉතින් මට ස්තුතිවන්ත වෙන්න ඕන ඔයගොල්ලන්ට. ඒ කියන්නේ මම පෞද්ගලිකව හරිම ආදරය කරන හරිම කැමති නිවේදකෙක් තමයි ඔයා. ඉතින් කියන්නේ අපි මම හිතන්නේ මුලින්ම හම්බ වෙන්නේ 2017 රුකලනි තරඟයේදී. ඉතින් අයියේ මම සුබ පතන ඔයගොල්ලෝ හැමෝටම ඔයාටත් ඔයාගේ ක්‍රූ එක හැමෝටමත් මේ ඉදිරි වැඩ කටයුතු ඔයගොල්ලෝ හිතන් ඉන්නවටත් වඩා සාර්ථක කරගන්න පුළුවන් වෙන්න කියලා. ඒ වගේම තමයි මට දෙන්න තියෙන පණිවිඩය කලාකාරිනියක් විදිහට කාන්තාවක් විදිහට සහ රංගන ශිල්පිනියක් විදිහට. ඒ කියන්නේ දැන් මම පැජන්ට් එකක් කරන්න ඉන්නවා. ඒ කියන්නේ ඒ ඕනම දෙයකට මම හිතනවා ඕගොල්ලෝ ජීවිතේ මොනා හරි අරමුණක් තියෙනවා නම් ඕගොල්ලෝ මොනා හරි සිහිනයක් දකිනවා නම් ඒ කියන්නේ බාධා එන්න පුළුවන්, ප්‍රශ්න එන්න පුළුවන්, කඩාවැටීම් එන්න පුළුවන්. කියන්නේ මගේ ජීවිතේත් ඒ වගේ ගොඩාක් තැන් තිබුණා. අර කියනවා වගේ මම මෙහෙට එනකොට මට දුකක් මං කිව්වේ මට ලැබිලා තිබ්බ දේවල් හැම දෙයක්ම මං අතහැරලා මෙහෙට ආවේ. නමුත් ඒ කියන්නේ අතාරින්න එපා. කොයිම මොහොතකවත් ඒ කියන්නේ තමුන් සිහින දකිනවා නම්, තමුන්ට අරමුණක් තියෙනවා නම් ඒකට කොච්චර බාධා ආවත්, කොච්චර ප්‍රශ්න ආවත් ඒ කියන්නේ මාර්ගයක් තමුන් සලස ගන්න. මාර්ගයක් හදා ගන්න. ඉතින් විශේෂයෙන්ම මම කියන්න ඕන කාන්තාවන් කියලා කියපුවම මේ දැන් අද කාලේ ඇත්තටම අර කුස්සියට වෙලා හිම කාන්තාවෝ ඉන්නේ නැහැ. ඉතින් ඇත්තටම එහෙම ඉන්න අවශ්‍යත් නැහැ. ඒ වගේම විවාහක කාන්තාවන්ට මම කියන අවිවාහක අයට වගේම විවාහක අයටත් තමුන් විවාහ වුණා කියලා තමුන් අතාරින්න එපා. දැන් අපේ ලංකාවේ ওই ප්‍රශ්නේ තියෙනවා ගොඩක් වෙලාට විවාහ වුණා කියන්නේ දරුවෝ හම්බුණා කියන්නේ එතනින් එයාගේ ජීවිතය ඉවරයි කියලා හිතන්නේ. ඒ වගේම සමාජයෙන්ොත් ඒ තමයි බලපෑම දෙන්නේ එතනින් ඒ ගමන ඉවරයි. එහෙම කරන්න එපා. කාන්තාවක් විදිහට ඔයගොල්ලන්ගේ අරමුණු වලට යන්න, සිහින වලට යන්න, විවාහ වෙලා ඉන්නවා නම් ඔයාලට වෙලාවක් වෙන් කරගන්න. එතකොට ඒ තමුන්ට කියලා විවාහ වුණා කියලා තමන්ගේ ස්වාමියාගෙන්ම යැපෙන්නේ නැතුව තමුන්ට ආර්ථිකයක් හදාගෙන ස්ථාවර වෙන්න. ඉතින් මං හිතනවා තමුන්ගේ දරුවන්ට ආදර්ශයක් වෙන විදිහට කාන්තාවක් විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් කවදා හරි දවසක තමුන්ගේ දරුවෝ ආඩම්බර වෙනවා නම් මගේ අම්මා යහපත් කාන්තාවක් කියලා මං හිතන්නේ ඒක තමයි කාන්තාවකට ලැබෙන්න පුළුවන් ලොකුම දේ. චරිතවත් කාන්තාවක් වෙන එක තමයි මං හිතන්නේ අපි විසින් අපිට දෙන්න පුළුවන් ලොකුම වටිනාකම. බොහොම ස්තුතියි. ඔබ හොය හිටපු සැඟවුණු අපේ දක්ෂ රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් ඔන්න අපි ගැලරි ටීවී වේදිකාවට ගෙනාවා. ඔබ ආදරය කරන චරිතයක් හැටියට ඔබට නැවත වතාවක් කොහෙද ඉන්නේ, ඇගේ තොරතුරු මොනවද කියන බග පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. ඒ නිසා අපි මේ මොහොතේ ගැලරි ටීවී නාලිකාවට ඒ ආරාධනාව පිළි අරගෙන ඉතාමත් ආදරණීයව අපිත් එක්ක එකතු වුණාට ඉමායා ගොඩාක්ම ස්තුතියි. ඔබ ඉදිරි වැඩ කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ගැලරි ටීවී මේ නාලිකාව ඔබට සුබපතන ගමම්ම අපව සබස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරනවා. අපිට කමෙන්ට් කරන්න, අපිව ෂෙයා කරන්න. ඔබේ කමෙන්ටුව තමයි අපේ ඉදිරි ගමනට ආශිර්වාදයක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ හැම දෙයක්ම බලාපොරොත්තු වෙන අපි සමගන්නවා සුන්දර මෙවැනි ඌ කලාකාරණියක් කලාකරුවෙක් එක්ක නැවත හමු වෙමු බලාපොරොත්තු වෙන. අපි ගිහින් එන්නම්. නැවත හමු වෙමු බලාපොරොත්තු වෙන. හද ගැස්ම